Hello everyone. මේ ෂෝට් වීඩියෝ එකකින් මම අද කතා කරන්නේ කොහොමද අපි යම්කිසි දෙයක් නොකර ඉන්න බැරි වුණා කියලා ඉංග්‍රීසි වලින් ප්‍රකාශ කරන්නේ කියන එක. ඒකට අපි පාවිච්චි කරනවා I couldn't help කියන phrase එක. අපි බලමු සරල උදාහරණ කිහිපයක්. I couldn't help going there. I couldn't help going there. මට යන්න නොයා ඉන්න බැරි වුණා. ඒ කියන්නේ යාට යන්න සිද්ධ වෙලා තියෙනවා. I couldn't help going there. තව උදාහරණයක් බලමු. I couldn't help laughing. I couldn't help laughing. මට hina නොවී ඉන්න බැරි වුණා. ඒ කියන්නේ යාට hina වෙන්න වෙලා තියෙනවා. තව උදාහරණයක් බලමු. She couldn't help eating it. She couldn't help eating it. ඇයට ඒක නොකා ඉන්න බැරි වුණා. ඇයට ඒක නොකා ඉන්න බැරි වුණා. තව උදාහරණයක් බලමු. They couldn't help selling the car. They couldn't help selling the car. ඔවුන්ට කාර් එක විකුණන්න නැතුව ඉන්න බැරි වුණා. එතකොට මේ පැටර්න් එකෙන් අපි කතා කරන්නේ උත්සාහ කරන්නේ අපි ප්‍රකාශ කරනවා යම්කිසි දෙයක් නොකර ඉන්න බැරි වුණා. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් නිසා ඒක කරන්න සිද්ධ වුණා. ඉතින් මේ ඉංග්‍රීසි ඔයගොල්ලෝ කතා කරන්න ආසයි පුරුදු වෙනවා නම් මේ වගේ පැටර්න්ස් උත්සාහ කරලා බලන්න. එතකොට ඔයගලන්ගේ වචන ඒ වගේම ඉංග්‍රීසි කතා කිරීමේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අලුතෙන් අපි ප්‍රේස් එකකින් හම්බ වෙමු. Thank you.